Hello guys, welcome back to my YouTube channel. ඉතින් හැමදාම වගේ අදත් ඔන්න කාලයකට පස්සේ මම vlog එකක් අරගෙන ආවා. මං හිතන්නේ මාසෙකට විතර පස්සේ තමයි මං ආයෙමත් අලුත් vlog එකක් අරගෙන ආවේ. ඉතින් thumbnail එකකින් දැනටම දැකලා ඇතිනේ අද vlog එක මොකද්ද කියලා. මේ තමයි අපි අවුරුද්දට අපේ ගියපු family trip එකේ vlog එක. ෆැමිලි ට්‍රිප් කියලා කියන්නේ ඉතින් මමයි අම්මි තාත්ති අපිට තියෙන චූටි ෆැමිලි එකක්. ඉතින් අපි තුන්දෙනා තමයි මේ ට්‍රිප් එක ගිය අවුරුද්දට. කැන්ඩි වලින් උදේම පිටත් වුණ නිසා ගෙදරින් එදි කාලා ආවේ නෑ. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් වලට නතර කරා මෙතන ටී කප් කියලා ප්ලේස් එකක්. එතන පොඩි බොෆේ එකක් තමයි තිබුණේ. ඉතින් ඒකෙන් අපි කෑම සර්ව් කරගෙන දැන් කන්න තමයි ඉතින් හදන්නේ. මෙතනටත් ඉතින් මාරම ලස්සන වීව් එකක් තිබුණා. දන්නවනේ ඔයාලා දැන් මේ thumbnail එකෙන් අපි යන්නේ අද නුවරඑළියේ. ඉතින් මේ නුවරඑළිය පැත්තට යනකොට මම මාරම ආසයි කොහොම හරි නුවරඑළියට. ඒකට හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි climate එක ගොඩක් හොඳ එක. එදා අපි ගිය දවසේ වුණත් දැන් normally නම් නුවරඑළිය ටිකක් වහින පැත්තක් නේ. ඒ වුණාට එදා එහෙම ඇත්තටම වැස්සෙත් නැහැ. හරිම හොඳ climate එකක් තිබ්බේ. ඉතින් අර පොඩ රස්නේ වෙලා දාඩිය දාන්නේ නැති තරමට මං සාමාන්‍යයෙන් ඉන්න කැමති. ඉතින් ඒක එක හේතුවක් climate එක හොඳ එක. අනිත් එක තමයි ඇත්තටම මගේ birth place එක තමයි නුවරඑළිය. මං ඉපදුනේ නුවරඑළිය. ඉතින් ඒක නිසා මට childhood memories උත් තියෙනවා නුවරඑළියේ. ඉතින් ඒක තවත් එක හේතුවක්. අනිත් හේතුව තමයි නුවරඑළියේදී සාමාන්‍යයෙන් ගන්න photos videos එහෙම මොන විදිහට ගත්තත් සාමාන්‍යයෙන් ඒවා ලස්සනයි. මම දන්නේ ඇයි කියලා. ඒකත් මං හිතන්නේ climate එකකින් ඉඳ වෙන්නේ නැති. මං ඒ නිසා ඔන්න ඔය හේතු ටික නිසා තමයි මං ඇත්තටම නුවරඑළියට ආසයි. ට්‍රිප්ස් යන්න වුණත් මම මාරම කැමතියි නුවරඑළියට. ඇත්තටම කැන්ඩි වල ඉඳලා බැලුවොත් නුවරඑළියට තියෙන චූටි දුරක් නේ, ලොකු දුරක් නෙමෙයිනේ. ඒ වුණාට නුවරඑළියට යන ට්‍රිප්ස් ඒ නුවරඑළිය වගේ පැති වලට යනකොට මම මාරම ආසයි කෙනේ. ඩවුන් සවුත් වලටත් මං ආසයි. ඊට පස්සේ වැඩියෙන්ම කැමති නුවරඑළිය යන තමයි ට්‍රිප් එකක් විදිහට. කෑවට පස්සේ ඉතින් අපේ ට්‍රිප් එක ආයෙමත් කන්ටිනියු කරන්න තමයි හදන්නේ. මේ vlog එකේ ඉතින් ඒප්‍රිල් vlog එකක් නේ. දැන් ඇත්තටම හොඳටම ලේට් මේ vlog එක අප්ලෝඩ් කරන්න. මොකද දැන් මැයි මාසෙත් ඉවර වෙන ළඟයි. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. මේ long form contents edit කරන්න ගියාම මට පොඩ්ඩක් වෙලාව යනවා එකක්. අනිත් එක තමයි මම ගොඩක් වෙලාවට vlogs වලට voice over එකකින් මෙන්න තනිකරම vlog එක යන්නේ. මට හිතුණා ඇත්තටම ඒකත් එක හේතුවක් වෙන්නේ නැති කියලා මට vlogs දාන්න late වෙන. ඒක නිසා ඊළඟ පාරේ ඉඳන් මම try කරන්න හිතුවා කැමරා එකටම මේ ඒ වෙලාවෙම කතා කරලා ඒ vlog එක කරන්න. මොකද නැත්තම් ඇත්තටම voice overs දාන නිසා තමයි ගොඩාක් වෙලාවට මේ long form contents මෙහෙම YouTube එකට දාන වෙලාව යන්නේ. ඉතින් කොහොම හරි බලන්න මේ පාරවල් වලින් යනකොට මේ view එකෙන් මාරම ලස්සනයි. අනිත් එක තමයි දැන් වෙන පැතිවල නම් ඇත්තටම අපිට මෙහෙම shutters අරගෙන එහෙම යන්න බෑනේ. වාහනේ යද්දි ගොඩක් දූවිලි එහෙම තියෙනවනේ. ඒ වුණාට නුවරඑළියට යන පාරේ ඇත්තටම එහෙම යන්න පුළුවන්. හරිම සනීපයි. මම මාරම ආසයි මේ පාත් එකට මේ නුවරඑළියට යන පාරට. මා සමගින් මා දෙස බලා ආදරය දැනෙයි සිතා. මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනෙවි පතා. සිතුවේ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොදුරු සීනයකි. සිතුවේ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොදුරු සීනයකි. අපි ඉතින් අවුරුද්දකට පාරක් හරි අනිවාර්යෙන්ම නුවරඑළිය යනවා. ඉතින් ඒ යනකොට මේ දැන් නුවර ඉඳලා නුවරඑළිය යනකොට පාරවල් දෙකකින් යන්න පුළුවන්නේ. එතකොට මේ පාරෙන් ගියොත් එහෙම අනිවාර්යෙන්ම නවත්තන තැන් කීපයක් තියෙනවා. ඉතින් එතනින් එකක් තමයි මේක ටී කාසල් නුවරඑළියේ අපි නතර කරා තේ බොන්න කියලා. ඉතින් ඔයාලත් අවුරුදු නිවාඩුවට කොහෙද ගියේ කියලා කමෙන්ට්ස් වලින් කියන්න.
ඇත්තරම දැන් අවුරුදු ඉවර වෙලා ගොඩක් කල් තමයි. ඒ වුණාට කමක් නැහැ. ඔයාලත් අවුරුදු නිවාඩුවට කොහෙද ගියේ කියලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න මටත් බලන්න. So this is what we ordered. මෙතන ඉතින් අර menu එකේම ලොකු variety එකක් නැහැ. ඒ වුණාට තියෙන දේවල් හරිම රසයි, හරිම fresh. කොහොමද ඉතින් නුවරඑළිය ගිහම ටී කොහොමද රසයිනේ. ඉතින් ඒක නිසා ඉතින් කොහොමද මං මාර කැමතියි මෙතන තියෙන ටී වලට. ඉතින් මම වීඩියෝස් අරගෙන ඉන්නකොට අපේ අම්මිත් ආවා. ඉතින් මං අම්මිට කිව්වා vlog එකට hi කියන්න කියලා. ඊට පස්සේ මෙතනම එහා පැත්තේ එයාලගේම මේ ටී අනමනං එක ෆ්ලේවර්ස් වලින් විකුණන පොඩි ප්ලේස් එකක් තියෙනවා. ඉතින් එතෙන්ට අපි ආව පොඩක් බලන්න. මොකද ඇත්තටම මාව දන්න කෙනෙක් නම් දන්නවා ඇති මම ෆ්ලේවර් ටී වලට මාරම ආසයි. ඉතින් මෙතනින් ඊට පස්සේ කීපයක් බලලා කීපයක් නෙමෙයි ඇත්තටම ෆ්ලේවර්ස් දෙකකින් ගත්තා ටී ලීව්ස්. මම තාම ඉතින් ඒ ටික බොනවා. තාම ඉවරත් නැහැ. ඒව ගොඩක් ලොකුයි. සෑහෙනක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මම දෙකක්ම ගත්තා ෆ්ලේවර්ස් දෙකකින්. ඔයාලත් ඉතින් මෙතෙන්ට ගියොත් අනිවාර්යෙන් try කරලා බලන්න. recommend කරන්න පුළුවන්. යාළගේ ටී මාරම රසයි. ඉතින් ඔහොම යනකොට මෙතන මොනවද මේ සෙන්ට් ක්ලෑස් නේද මං හිතන්නේ ඒක වෙන්න ඕනේ. ඒ waterfall එක හම්බුණා. ඉතින් පොඩ්ඩක් හිතන නතර කරා වීඩියෝ එකක් ගන්න. ඉතින් දැන් ඔන්න නුවරඑළියටම වගේ ඇවිල්ලා තමයි ඉන්නේ. ඒප්‍රිල් කාලෙට ඉතින් කොහොමත් නුවරඑළිය කියන්නේ සීසන් එකේ හින්දා ගොඩාක් කට්ටිය ඉන්නවා. ඉතින් එක ඉවෙන්ට්ස් තියෙනවා එහෙමනේ. ඉතින් කොහොම හරි ගිය ගමන්ම මැගි එකක් කෑවා. සීතලන් ඉතින් කොහොමත් ක්ලයිමේට් එක ඒ ටයිම් එකේ මාරම පර්ෆෙක්ට්. ඉතින් ඊට පස්සේ අපි එදාට නතර වෙන තැනට ආවා. අපි මේ පාර සිලෙක්ට් කරේ බජට් හොටෙල් එකක්. මොකද කිව්වොත් ඇත්තටම මෙහි ඇවිල්ලා හොටෙල් එක ඇතුළටලා ඉන්නේ නැහනේ. ඇවිදිනවනේ එහෙම. ඉතින් ඒක නිසා අපි නතර වෙන්න තෝරගත්තේ බජට් හොටෙල් එකක්. ඒ වුණාට ඉතින් එතන මාරම ලස්සනයි. මේ වීව් එක ලස්සනයි. හැමදේම හොඳයි. මං ඉස්සරහට තව විස්තර කියන්නම්. හොටෙල් එකට චෙක් ඉන් වුණාට පස්සේ ටිකක් වෙලා ඉඳලා ෆ්‍රෙෂන් අප් වෙලා ඊට පස්සේ චේන්ජ් කරගෙන ඊට පස්සේ අපි චුට්ටක් එළියට ආව ඇවිදින්න. මුලින්ම ආවේ අපි ග්‍රෑන්ඩ් හොටෙල් නුවරඑළියකට මොන හරි කන්නත් ඕනි කියලා හිතලා. ඉතින් මෙතනත් එදා මාරම crowded. කොහොම හරි ඉඳගන්න ප්ලේස් එකක් හොයාගන්නත් සෑහෙන අමාරු වුණා. මට ඇත්තටම ඕන වුණේ ටිකක් එළියට වෙලා ඉන්න. outside seating area එකක් ගන්න ටිකක් වෙලා ඉන්න ඕන. ඊට පස්සේ ඉතින් කොහොම හරි pizza එකක් order කරා, coffee order කරා, තව එහෙම කීපයක් order කරලා කන්න තමයි තියෙන්නේ ඉතින් දැන්. मनलोल रंग सेना हदेसियुम वदहरा नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ ලං වී ඉන්නෙමා නම් රහසක්
කියනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ. ඊට පස්සේ ඉතින් අපි කෙලින්ම ආවේ බෝට් රයිඩ් එකට. ග්‍රෙගරි ලේක් එක ගාව ඉතින් කොහොමත් කවුරුහරි නුවරඑළිය ආවොත් මේ බෝට් රයිඩ් එක මිස් කරන්නේ නැහනේ. ඉතින් අපිට ආව හින්දා බෝට් රයිඩ් එකට. මට ඉතින් මේ බෝට් රයිඩ් එක යනකොට හරියට ලස්සනට පික්චර්ස් වගේක් ගන්න ඕන වුණා මගේ. ඒ වුණාට ඉතින් මම වතුර ටිකක් බය කෙනෙක් නේ. ඒක නිසා මේ හරියට ඇත්තටම ඉස්සරහට ගිහලා පික්චර්ස් ගන්න බැරි වුණා. මේකේ තව ක්ලිප්ස් එහෙම සෑහෙන කොටක් තිබුණා. මේ මම නිකන් බය වෙලා කෑ ගහන ඒවා එහෙම. මම ඒ ඔක්කොම මෙතන කට් කරා මට ලැජ්ජ නිසා. ඉතින් මේ බෝට් රයිඩ් එකේදී මම ගොඩක් ක්ලිප්ස් අරගෙන මාත් එඩිට් කරද්දි තමයි දැක්කේ මම සෑහෙන ගොඩක් ක්ලිප්ස් අරගෙන කියලා. ඒවා මම ඉතින් එඩිට් කරද්දි ඔක්කොම අයින් කරන්න ගියේ නැහැ. අර මම බය වෙලා කෑ ගහපු ටික ඇරෙන්න. මොකද ඉතින් මට අපරාධ කියලා හිතුණා වීඩියෝ එක ටිකක් දිග වුණත් ඒ ටික තියන්න ඕනි කියලා හිතුණා. ඒ නිසා ඉතින් මම ඒ ටික කට් කරේ නැහැ. ඔයාලට බෝරින් නම් ඒ ටික ස්කිප් කරලා බලන්න. ඉතින් ඒකෙන් පස්සේ ඔන්න ආයෙමත් පොඩි බඩගින්නක් ආව මොන හරි කන්න ඕනි කියලා හිතුණා. ඉතින් කොහොම හරි ඇත්තටම අනේ මන් දන්නේ ට්‍රිප්ස් ගියාම කන එකමයි කරන්නේ වැඩි හරියක්. ඔයාලත් එහෙමද කියලා කියන්න බලන්න පහල කමෙන්ට්ස් වලින්. කොහොමද ඉතින් එහෙම තමයි නේද අපි මහන්සි වෙලා වැඩ කරලා ඉතින් ඔහොම කාලයක් ඉඳලා ට්‍රිප් එකක් ගියාම කන්නේ බොන්නේ නැත්තම් වැඩක් නෑනේ. හොඳට කන්න ඕනේ. එතනින් ඉතින් අපි මහ ලොකුවට වැඩි දෙයක් ඕඩර් කරේ නැහැ. නිකන් ටී ටයිම් එකට වගේ තමයි ආවේ. කොහොම හරි ඊට පස්සෙත් ඇවිදලා ටවුන් එකේ චුට්ටක් ඇවිද්දා ග්‍රෙගරි ලේක් එක ගාව වගේම. ඊට පස්සේ ඉතින් රෑ වෙලා ඩිනර් වලට ගියේ තෙතෙන්ටම තමයි. ඉතින් ඩිනර් වලට තෙතෙන්ටම ගිය නිසා මම ඒකේ ආයේ වෙනම ෂොට්ස් මොකුත් ගත්තේ නැහැ. බලන්න මේ වෙලාවට මාරම ලස්සනයි අහස. ඉතින් මේ විදිහට තියෙනකොට ක්ලයිමේට් එකත් හොඳ දවසක මෙහෙම හවසට පොඩි වොක් එකක් දාද්දි මාරම ෆීලිං එකක් තියෙන්නේ. අනිත් ඉතින් මෙහෙ රස්නේ හැමත් නැහැ. ඒ නිසා හරිම ෂොක් හවසට එහෙම පොඩි වොක් එකක් දාද්දි. ඉතින් මට හිතුනේ ඔයත් නුවරඑළිය කෙනෙක් නම් ඔයා මාරම ලකී කියලා. මොකද මෙහෙම හවසට මෙහෙම රස්නේ නැතුව ෂෝක් එකකට මෙහෙම වොක් එකක් එහෙම දාන්න පුළුවන් නිසා සමහර විට ඉතින් මට එහෙම හිතුණාට මෙහෙ හැමදාම ඉන්න කෙනෙක්ට ඒක එච්චර වැලියු එකක් නැතුව ඇති. සාමාන්‍යයෙන් එහෙමනේ අපිට හැමදාම දකින්න මොන හරි තියෙනකොට එහෙම ලොකු වැලියු එකක් නැහැනේ. ඉතින් ඒ වුණාට මට නම් හරිම ෂෝක් එදා හවස. ඉතින් රෑ වුණාට පස්සේ අර ඉස්සෙල්ලා මම පෙන්නපු රෙස්ටුරන්ට් එකට මාත් ගිහිල්ලා ඩිනර් අරගෙන මොකද ඒ හරිය වෙන එකක් මට එහෙම හොයාගන්න හම්බුනේ නැහැ. ඉතින් එතෙන්ටම ගියා ඒක නිසා ඩිනර් වලට. ඉතින් එතන ඩිනර් වලට ගිහිල්ලා ඩිනර් අරගෙන දැන් අපි ආයෙමත් නතර වෙන තැනට ආවා. රූම් එකට ඇවිල්ලා ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන චේන්ජ් කරගෙන දැන් නිදාගන්න තමයි හදන්නේ. එහෙනම් ඊළඟ දවස් උදේමයි හම්බෙමු. The next day. Good morning. So it's the second day in Nuwara. උදේම හැරිලා උදේම කොටම උදේමත් නෙමෙයි ටිකක් උදෙන් හැරිලා ලෑස්ති වෙලා ඉතින් දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්න තමයි හදන්නේ. මෙහෙ අර ගොඩාක් සීතල නිසා උදේට හැරෙන්න හරිම කම්මැලි. මාරම සීතලයි උදේට. ඒ වුණාට ඉතින් එහෙම බෑනේ. ඉතින් ට්‍රිප් එකක් ආවම දවල් නිකන් නිදාගෙන ඉන්න. ඉතින් ඒක නිසා හැරිලා දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්න තමයි හදන්නේ. ඉතින් උදේ මට තව කන්ටෙන්ට්ස් වගේක් ෂූට් කරගන්නත් තිබුණා. ඉතින් ඒ වැඩ ටිකකුත් උදේ කරලා තව එළියට ගන්න දේවල් ටිකක් තිබුණා. ඉතින් ඒ ටිකත් කරගන්න ඔක්කොම කලින් බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉන්නවා කියලා හිතුවා. බ්‍රෙක්ෆාස්ට් අරගෙන කොහොම හරි අපි අද මෙතනින් චෙක් අවුට් වෙනවා. එහෙනම් මුලින් බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න යමු. ඔබ එන්න සුළඟේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් ඒ කියා සුදු අංශ තටුවේ සැතපීලා පෙම් කරමු රහසේ සැඟවිලා මල් පැන් පොදක් කිනිත්තක් නගින් ඉසින්නා වගේ මට ඔබේ
ඉතින් බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉවරලා අපි එහෙම මෙතනින් චෙක් අවුට් වුණා. ඊට පස්සේ ටවුන් එකට ආවා. මට පොඩි වැඩක් තිබුණා කරන්න. පොඩි කන්ටෙන්ට් එකක් ෂූට් කරන්න තිබුණා. ඉතින් ඔයාලා ඒක දැකලා ඇති දැනට මට Instagram එකේ එහෙම මම අප්ලෝඩ් කරා. YouTube short එකකුත් දැම්මා. ඉතින් මේ එතනදී ගත්ත පොඩි ක්ලිප්ස් වගේක් තමයි. ඒ වැඩේ ඉවර කරගෙන ඊට පස්සේ අපි තවත් ටී සෙන්ටර් එකකට ගියා. ඉතින් නුවරඑළිය කියන්නේ කොහොමද ටී තමයි ඉතින් හැමතැනම තියෙන වැඩි හරියක්. ඊට පස්සේ ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. අපි මගදී ලන්ච් වලට නැවැත්තුවා. රම්බොඩ හරිය තියනවානේ ටී බුෂ් කියලා එකක්. ඉතින් එතනත් අපි සාමාන්‍යයෙන් නුවරඑළිය යන එනකොට නතර කරන තැනක්. අපි එතන පාස් කරනකොට කොහොම හරි ලන්ච් ටයිම් එක ඇවිත් තිබුණ නිසා ඉතින් අපිට හිතුණා ලන්ච් එක එතනින් අරන් යන්න ඕනේ කියලා. මොකද කොහොමද එතන සාමාන්‍යයෙන් හොඳ බෆේ එකක් තියෙනවා. ඉතින් බෆේ එකෙන් මට ඕනේ ටික සර්ව් කරගෙන දැන් වීව් එකත් එන්ජොයි කරන ගමන් කන්න තමයි හදන්නේ. ඉතින් මෙතනත් මාරම ලස්සන වීව් එකක් තියෙනවා. හරිම ෂොක්. දැන් මගේ නොවේ මායම් දැස මගේ නොවේද මං දැන් මගේ නොවේ මායම් දැස මගේ නොවේද යන්නද ගෙල්ලි මම යනවා කේරැල්ල සුළඟ දිගේ ඇවිදින් කරදර කෙරුවා මම යනවා නුබදුන්නු හීන මම අරගෙන යන්නද ගෙල්ලි මම යනවා කේරැල්ල සුළඟ දිගේ ඇවිදින් කරදර කෙරුවා මම යනවා නුබදුන්නු හීන මම අරගෙන ඉතින් හොඳට කාලා ඩෙසර්ට්ස් උත් අරගෙන එකත් කාලා ඊට පස්සේ ඉතින් ග්‍රීන් ටී එකකුත් බීලා තමයි වැඩ ඉවර කරේ. ඔයාලත් එහෙමද මම වගේ ගොඩාක් කාලා ඊට පස්සේ අර හිත හදා ගන්න වගේ ග්‍රීන් ටී එකක් බොනවා. එහෙම තමයි. ඉතින් කමක් නැහැ කරන්න දෙයක් නැහැ නේ. වැකේෂන් එකක් ආවම කොහොමත් කන්න ඕනිමයි. ඉතින් ඊට පස්සේ පුළුවන් තරම් try කරන්න ඕනේ නිකන් දවසට අපි හොඳ ඩයට් ප්ලෑන් එකකට ස්ටික් වෙලා ඉන්න. ඉතින් ඒ නිසා මම ඒ විදිහට හිතාගෙන ග්‍රීන් ටී එකකුත් බීලම වැකේෂන් එක ඉවර කරා. ඉතින් මෙච්චර වෙලා ඔයාලා මගේ වීඩියෝ එක බලුවා නම් thank you so much. තව පොඩි දෙයක් කියන්න ඕනේ. මගේ වීඩියෝස් ඔයාලා බලන්නේ තාම මගේ channel එක subscribe කරන්න නැතුව නම් දැම්ම ගිහලා subscribe කරන්න. මේ වීඩියෝ එකටත් like කරන්න. ඔයාලා හිතන්නේ මොනවද කියලා පහලින් comment එකකුත් දාගෙන යන්න, share කරන්න. ඉතින් මගේ අනිත් social media links ඔක්කොම මම පහල description box එකේ දාලා තියෙනවා. ඔයාලට ඒවත් check out කරන්න පුළුවන්. තව මේ වීඩියෝ එකේ අන්තිමටම තියෙනවා චුටි ක්ලිප් එකක් ඔයාලා බලන්න. පොඩි ස්ට්‍රක්චර් එකක් තිබුණා. එතෙන්ට අපේ මූණ තිබ්බම ඒක ෂොක්. ඉතින් කොහමද බලන්නකෝ මම මොකද කියන්නේ කියලා. ඒක හරියම ෆනි. මම ඉතින් ඒක දැක්කට පස්සේ එතනත් පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේ ගත්තා. මෙන්න මේක ගැන තමයි මම කිව්වේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. I'll see you guys soon with the new video. Bye.